ඉතින් අපේ රටේ ආර්ථික අර්බුදයක් තිබ්බා, ඉලෙක්ෂන් එකක් තිබ්බා, ස්ට්‍රයික්ස් තිබ්බා. සෝ ඒවත් එක්ක යුනිවර්සිටි එක පැත්තෙන් කොහොමද ඇකඩමික් එක්ක ඔයාට සපෝට් එකක් දුන්නේ? ඔයාට අවුරුදු 4 ඇතුළත ඩිග්‍රී එක ලබා ගැනීමේ වටිනාකම මොකක් කියලාද හිතෙන්නේ? ඇත්තටම යුනිවර්සිටි එක සයිඩ් එකෙන් අපිට ලොකු සපෝට් එකක් හම්බුණා. මොකද අපි ආරම්භ කරේ COVID-19 එකම තමයි ඇකඩමික් ආරම්භ කරේ. ඒ කාලේදී අපි ඇත්තටම මුල් කාලේදී ඔන්ලයින් ක්‍රමයට තමයි අධ්‍යාපන කටයුතු කරේ. ලෙක්චර්ස් තිබ්බේ ඔන්ලයින්, ප්‍රසන්ටේෂන් පවා අපි කරේ ඔන්ලයින් විදිහට. එතකොට ඔය ලයිට් කපන ප්‍රශ්න ඒවත් එක්ක අපි ප්‍රසන්ටේෂන් වත් කරද්දී ලොකුවට ගෙදර ඉඳන් කරද්දී ඒක ඇත්තටම ලොකු පීඩනයක් තිබ්බා. එතකොට කැම්පස් එක සයිඩ් එකෙන් ගත්තොත් එහෙම අපිට ලොකු උදව්වක් ලැබුණා. ලෙක්චරර්ස්ලාගෙන් පව අපිව මොටිවේට් කරලා මෙහෙම කරන්න, අර විදිහට කරන්න කියලා ලොකු සපෝට් එකක් හම්බුණා. මම හිතන අවුරුදු 4ක් යන්නත් කලින් අපි ඩිග්‍රී එක ඉවර කරා කියලා. ඇකඩමික් එකෙන් හම්බුණ සපෝට් එක නිසා තමයි එහෙම කරගන්න පුළුවන් වුණේ. අවුරුදු 4ක් යන්නත් කලින් ඩිග්‍රී එක ගන්න පුළුවන් වුණ ගැන ගොඩාක් සතුටු වෙනවා. ගොඩාක් ආඩම්බරයි. ඒ වගේම අපි ලෙක්චරර්ස්ලාටයි ස්ටාෆ් එක හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ උදව්වක් කරලා. කියන අවුරුදු 4ක් යන්න කලින්ම අපිව ග්‍රැජුවේට් කරාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි සුබ පතනවා ඔයාගේ අනාගතයේ ඉදිරියට කරන්න ඉන්න සියලුම දේවල්ට. ඉතින් රටේ ගොඩක් ප්‍රශ්න තියෙද්දී අවුරුදු 4කටත් කලින් ඩිග්‍රී එක ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාට මොකක්ද ඒක ගැන හිතෙන්නේ? සහ ඔයාට විශ්වවිද්‍යාල ජීවිත කාලේ මොන හරි මතක් කරන්න තියෙනවා නම් ඒ ගැන මොන හරි අහගමු. ඇත්තටම ගොඩාක් සතුටුයි. අපි අවුරුදු 4 ඇත්තටම සම්පූර්ණ වෙන්න දවස් ගාණක් තියෙනවා තාම. ඉතින් එහෙම තියෙද්දිත් අපේ වයිස් චාන්සලර්ස්ලාට ගොඩක් තෑන්ක් කරන්න ඕනේ මේ වෙලාවේ. අනිත් කැම්පස් වලට ඇත්තටම ගොඩක් කල් යනවා ග්‍රැජුවේට් වෙන්න, එක්සෑම් ඉවරලා ග්‍රැජුවේෂන් එකක් තියන්න. ඉතින් ඒත් එක්ක බලද්දී අපි අපේ සර්ලාට, ලෙක්චරර්ස්ලාට, ස්පෙෂලි වයිස් චාන්සලර්ස්ලාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කොළඹ කැම්පස් එකට එන්න ලැබුණ එක මගේ ජීවිතයේ ලොකු භාග්‍යයක් විදිහට මම සලකනවා.